පාඩු ලබන SOE 33ක් වහලා දාන්න ලංකාවේ රජය තීරණය කළා තියෙනවා. රජයේ සතු හෝ රජයේ විසින් පාලනය කරනු ලබන ආයතන වලට තමයි අපි SOE කියලා කියන්නේ. සංඛ්‍යාත්මකව ගත්තොත් මේවා මේ වෙද්දී ලංකාවේ 500කට වඩා තියෙනවා. හැබැයි ඒ අතරින් 33ක් සැප්තැම්බර් මාසයේ ඉඳලා වහලා දාන්න මේ වෙද්දි කැබිනට් අනුමැතිය හම්බෙලා ඉවරයි. මේ ලිස්ට් එකේ මිහින්ඩ් ලංකා මාගම්පුර වරාය කළමනාකරන සමාගම ඒ විතරක් නෙමෙයි රබර් කර්මාන්තය වෙනුවෙන් හදපු තුරුසවිය වගේ ආයතනක් තියෙනවා. දිගින් දිගටම මේ ආයතන පාඩු ලැබපු නිසා තමයි ලංකාවේ රජය මේ තීරණය අරගෙන තියෙන්නේ. වාර්ෂිකව ගත්තොත් මිහින්ඩ් ලංකා විතරක් රුපියල් බිලියන 19කට වඩා වැඩි මූල්‍ය පාඩුවක් ලංකාවට කරලා තියෙනවා. මීට අමතරව මේ ලිස්ට් එකේ ටෙක්නොලංකා ලංකා සිමෙන්ති වගේ ආයතනක් තියෙනවා. ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ විසින් මේ වසා දැමීම ඉතාමත් සූක්ෂම විදිහට නිරීක්ෂණය කරනවා. වාර්ෂිකව ලංකාවේ සිද්ධ වෙන මේ මූල්‍ය පාඩු කළමනාකරණය කරගෙන ලංකාවේ මූල්‍ය විනය පවත්වාගෙන යාමේ එක සුවිශේෂී සන්ධිස්ථානයක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්.